1968 අවුරුද්දේ දවසක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මතු දිනක සිංහල සිනමා සක්විති වන්නට නියමිත ගාමිණී ෆොන්සේකාව සිය රථයෙන් නන්වාගෙන ගොස් පුංචි බබා චිත්‍රපටයේ කටවුට් එකක් පෙන්වා මේ තමයි අනාගත සිනමාවේ මුහුණයයි කීවේලු. ඒ මුහුණට හිමි නම මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා විය. එය තිරනාමයක් නොව ඇගේ උපන් නමයි. ඇයද පසු කලෙක නිලි රැජින යන විරුදාවලිය ලැබුවාය. මාලනී ෆොන්සේකාට කලින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනකාන්ත සිනමා නිලිය වූ රුක්මනී දේවියටද එසේ කියා තිබේ. එහෙත් මාලනී ඇයට පෙර හා පසුව ආ ප්‍රධාන ධාරාවේ සියලු රංගන ශිල්පීන්ට වඩා බොහෝ දුර පැමිණි ගැහැණියකි. හෙළ සිනමාවේ නිලි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා දෙවිරංග මඩලෙන් සමුගනී. ඔබගේ වියෝව ජාතියට පිරිමසාලිය නොහැකි පාඩුවකි. දිවිසැරියේ ඔබ කළ මේවරට ජාතියේ උත්තමාචාර